මේ සියලු ආගම් වල සියලුම ශාස්ත්‍රවරුන් වහන්සේලා පින්වත්නි අවිහිංසා වාදයට නැත්නම් කාටවත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයක ජීවත් වෙන්නට කියලා දුන්න ශාස්ත්‍රවරුන් වහන්සේලා. මේ ලෝකේ පැවැත්ම පින්වත්නි කාටවත් හිංසාවක් පීඩාවක් නොවන විදිහට ජීවත් වෙන එක. එනිසා මම අද මේ අවස්ථාවේදී සියලු ආගම් වලට ගරු කරමින් මේ සියලුම ආගම් වලින් ඔබට අපට උගන්වන්නේ සදාචාරාත්මකව මේ සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණයයි ඒ ජීවත් වීම තුළින් ඔබේ සසර ගමන සුවපත් කරගන්නේ කොහොමද කියන කාරණයයි දේශනා කරන්නේ. දැන් මම මේ දේශනා කරන දේශනාව දැන් මේ ඉස්ලාම් ධර්මය අදහන අපේ මහත්මා උතුමියට මේ මම්මට මේ අයට පුළුවන් ඒ ආගමට අනුකූලව හිතන්නට. අපේ බෞද්ධ අමරතාවතරට පුළුවන් තමන්ගේ ආගමට අනුකූලව මේ කාරණය දෙපැත්තටම හිතන්නට. ඇයි එහෙම මම සදාන් කළේ? මේ දේශනා කරන්නේ බුද්ධ දේශනාව කියලා කියන්නේ පින්වතුනි ආගමක් නෙවෙයි. මේ ලෝකේ යම් මිනිසෙක් බිහි වෙනවද ඒ බිහි වෙන මිනිසයාට යථා තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය හඳුන්වා ගන්නට ලෝකෝත්තර වූ ධර්මය නිවන් මඟ පසක් කර ගන්නට කියලා දුන්නු දර්ශනයක්. මෙන්න මේ දර්ශනය සියලුම ආගම් වලට පොදුයි. දැන් අපේ බුදුදහම තුල බුදුදහමේ ආගමක් හැටියට මිනිස්සු මේක පැරදගෙන හිටියට මේක ආගමක් නෙවෙයි. මේක දර්ශනයක්. මේ දර්ශනයක් නිසා මේ ලෝකයේ සියලු සත්වයන් කෙරෙහිම මේ දර්ශනය වළංගුයි. මේක අවුරුදු 2567ක ඉඳලා දැන් මේ වෙනතෙක්ම මේ ධර්මයේ ලෝකයේ සියලු දෙනාටම වළංගු ධර්මතාවයක් හැටියට තමයි පවතින්නේ. ඒ නිසා පින්වතුනි අද දවස දින 7ක් වෙනම පියතුමන් මිය පරලොව ගිහිල්ලා. එතකොට මම ධර්මයේ දේශනා කළ යුත්තේ මේ දරුවන්ගේ සිතේ තියෙන තමන්ගේ තාත්තා ගැන තමන්ගේ අම්මා ගැන තියෙන දුක ශෝකය තුනී කර ගන්නට ඒ ඇලීම පොඩ්ඩක් ඇලීමෙන් ඈත් වෙන්නට පුළුවන් විදිහට ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පින්වතුනි දැන් බණ අහන වෙලාව ඔබ කල්පනා කරන්නට ඕන ඔබට දැනෙනවා ඇති මම අර මුලින් සිහිපත් කළා වගේ හැම කෙනාම තම තමන්ට මේවා තම තමන්ගේ ජීවිතවලට එකතු කර ගන්නට ඕන. ඔබට දැනෙනවා ඇති අපිට සෑම ආගමකම හොඳයි කියලා තියෙන දේවල් හිමිදිරි උදෑසන ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ධම්මචින්තා එහෙම නැත්නම් ඒ ආගම් වලට අනුරූපව ඒ දහම් කරුණු ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන උදේ පාන්දරින්. ඒ වගේම තමයි දහවල් කාලේ නොයෙකුත් මාධ්‍ය තුලින් ඔබට ඔබේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අහන්නට ලැබෙනවා. පින්තුනි ඒ කොතෙක් මේවා අහන්නට ලැබුණා ඔබට දැනෙනවද අපිට මේවා yaadෙන්නේ නැහැ කියලා? කොච්චර බණ ඇහුවත් මොන ආගමකට අපි කොයි විදිහට පල්ලියට ගියත් කෝවිලට ගියත් අපිට මේවා yaadෙන්නේ නැහැ. අපි බෞද්ධයන්ට මේවා බෞද්ධයන්ට මෙන්ම සියලු ආගමිකයන්ට තමන්ගේ ධර්මයේ පිළිබඳව yaadෙන්නේ නැති කාරණයක් අපි දකිනවා. ඒ yaadෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි ඒ දහම් කරුණු සමග අපි ජීවත් වෙන්නේ නැහැ කියන එක. ඇයි මේ අපි ජීවත් වෙන්නේ නැත්තේ කියන එකයි දැන් හොයන්නට ඕන. පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්නට ලෝකා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය මුලින්ම දේශනා කරන්නේ සදා තමන්ගේ මව් කෞතුසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය පුත්‍රයා වෙලා උප්පත්තිය ලැබලා ඉඳපු මවට තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා
ධර්මයේ දේශනා කරන්නට ආරම්භ කරන්නේ. එදා ඉඳන් අද වෙනකල් අපි ධර්මයේ දේශනා කරනවා. අපේ බෞද්ධයින්ට අන්‍ය ආගමික සියලු දෙනාටම අපි මේ පැත්තක ඉඳන් බලපුවාම මේ සියලු ආගම්වල ජීවත් වෙන ජනතාව නොමග ගිහිල්ලා තියෙනවා කියන එක තම තමන්ගේ ධර්මයත් එක්ක තම තමන්ගේ ධර්මයෙන් පටහැනිව නොමග ගිහිල්ලා තියෙනවා කියන එක අපිට පේනවා. මේ සමාජයේ තරය තුල මේ සමාජයේ තියෙන ක්‍රියාකලාපයන් තුල මේ සමාජයත් එක්ක ගැටෙනකොට අපිට පේනවා සාර ධර්ම වලින් සියලු ජනතාව ගිලිහිලා කියලා. ඔබට මතකයි මේට අවුරුදු ගණනාවකට මත්තෙන් සුනාමියක් ඇවිල්ලා මහා විශේෂණයක් කරලා ගියා. ඊට පස්සේ අපිට වෛරස් රෝගයක් හැදිලා මහා විනාශයක් සිද්ධ කරලා ගියා. දැන් මේ දින කිහිපයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, ඉස්ලාම්, හින්දු ભેදයකින් තොරව හැම කෙනාම එකතු කරගෙන ගියා. පින්වතුනි, ඇයි මෙහෙම වෙන්නට හේතුව? මෙහෙම වෙන්නට හේතුව තමයි මතක තියාගන්නට ඔබ අපි ධර්මයෙන් ගිලිහිලා තියෙනකොට ධර්මයෙන් තුලින් අපි ඈත් වෙනකොට පින්වතුනි ස්වභාව ධර්මය වැළඳගන්නේ අවිහිංසාවාදයයි. අපි ළඟ මෛත්‍රිය නැති වෙනකොට මෛත්‍රිය අපෙන් ගිලිහෙනකොට අපි ළඟට එන්නේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යා, පරිගැනීම කියන සිතුවිලි ධාරාවන් පමණයි. මෙන්න මේ ටික අවබෝධ කර ගන්නට නම් ඔබ කල යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ බණ තේරුම් ගන්නට, මේ ධර්මයේ තේරුම් ගන්නට කලින් තමන් කවුද කියලා තමන් තේරුම් ගන්නට ඕන. තමන් කවුද කියලා තමන් තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් අපිට මේ ධර්මය තේරෙන්නේ නැහැ. ධර්මයට අනුව ක්‍රියා කරන්නට බැහැ. අද අපි දකින්න ඕන තරම් පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. පොයට ගිහිල්ලා